දැන් නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යතුමා හැටියට කටයුතු කරන වෙලාවේදී එතුමා නිකුත් කරපු ලිපියක් තිබෙනවා පාපන්දු සම්මේලනයේ නිල වර්ණය වාර්ෂිකව පැවැත්විය යුතුයි කියලා. මොකද ඊට පෙර වසර 4ක් සභාපතිවරයෙක් කටයුතු කරා. එතකොට ඒක ප්‍රශ්නගත වෙලා ඒකට අදත් නිල පාපන්දු සම්මේලනය කියන්නේ අවුරුදු 4කට වඩා පත් කරන්න කියලා තමයි එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. පාපන්දු සම්මේලනයේ මේ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය කියන්නේ මේක වසර 4කට සැරයක් පැවැත්විය යුතුයි කියලා. හැබැයි ඔබතුමාලා ක්‍රීඩා පනතේ තියෙන වසරකට සැරයක් කියලා. වසරකට සැරයක් කියලා. ඒ සමය පනතයි පාපන්දු සම්මේලනයේ නියෝගය අතර ගැටුමක් තියෙනවා. හැබැයි දැන් අපි බැඳිලා ඉන්නවා මේ පාර්ලිමේන්තුවේ සම්මත කරපු ක්‍රීඩා පනතට. ඒ නිසා නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යතුමා හැටියට කටයුතු කරන කාලේ වසරකට වඩා මේ සම්මේලනයක් පවත්වන්න බෑ නිල වර්ණ පැවැත්විය යුතු කියලා එතුමා උපදෙස් ලබා දීලා තියෙනවා. ඒ අනුව පාපන්දු සම්මේලනයේ කාලය මැයි මාසයේ 31 වෙනිදාට අවසන් වෙනවා. ඔව් මැයි මාසයේ 31 අවසන් වෙනවනේ. දැන් එහෙමනම් කරන්න ඕනේ ඒක අවසන් දැන්. ඒගොල්ලන්ට චෝදනා තියෙනවා. චෝදනා වලට විරුද්ධව අධිකරණයට ගිහිලා තියෙන ඔක්කොම ඇත්ත. ඒව වෙන බේරගමු. හැබැයි දැන් මේක අවසන් වෙලා තියෙන නිසා නව නිල වර්ණයක් පැවැත්වීම සඳහා බාධාවක් නැහැ. මම දන්න විදිහට. ගරු මන්ත්‍රීතුමනි එක බාධාවක් තියෙනවා දැන් උසාවියේ තියෙන ප්‍රශ්නේ අපිට දැන් උසාවියේ ඔබතුමාගෙන් දැනගන්න කැමති උසාවියෙන් පාපන්දු නිල වර්ණයට වාරණයක් දීලා තියෙනවද? වාරණයක් නැහැ. වාරණයක් නැහැ. ඔව් එහෙමනම් පුළුවන් පනත අනුව වාර්ෂිකව පැවැත්විය යුතු තිබෙනවා නම් දැන් නිල වර්ණය පවත්වන්න ඕන. මා අනතුරුව කියන්නේ නිල වර්ණය පවත්වන්නත් එක්. මේක අරාජිකත්වයට පත් වෙන්නේ නැතුව යම් ක්‍රමවේදයක් අනුගමනය කරනවා. ඕක තමයි මගේ අදහස. ගරු ඇමතුමා ගොඩක් අය පැටලෙන්නේ නැහැ. මේක තමයි මගේ අදහස.